ඉතින් ආයිබෝන් කොහොමද කට්ටිය? ඉතින් ඔන්න අද වෙසක් පොය දවසේ පොඩි ගමනක් යන්න හදන්නේ. දැන් නම් උදේ 7:45. good morning ඉතින් හැමෝටම. ඉතින් ගමන තැන පොඩි තැනක් දැන් හිතන් ඉන්නවා පිටවල පතන පැත්තේ රවුමක් දාන්න යන්න. බලමු. යන විදිය බලමු. ඉතින් මෙතනින් මේ පේන කඳු පන්තිය මේකෙන් එහා පැත්තේ කඳු පන්තිය තමයි මේ පිටවල පතන තියෙන්නේ. ඉතින් අපි යන්නේ අද මේ පැත්තට. ඉතින් මම මේ ඉන්නේ හුලං කන්ද ඇහෙනවද දන්නේ නැහැ හරියට. ලංකාවේ ගැඹුරුම වැව ඉරිතලේ වැව ගාව මම ඉන්නේ. ඉතින් මේ බලමු තව කිලෝමීටර් දැන් 80කට වගේ යන්න තියෙනවා. බලමු. ඉතින් අපි පිටවල පතනට යන්නේ නැතිව ඉතින් රිවර්ස් ටර්න් යන්න තීරණය කරා. ඉතින් ඔය රිවර්ස් ටර්න් වල තියෙන එක view point එක පහළ තැන. ඉතින් ඔතෙන්ට ඇවිල්ලා මායි අපේ යාළුවෝ ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා මම. ඉතින් ඒකත් එක්ක ඔන්න අපේ වීඩියෝ එකට අලුත් යාළුවා මලිත්. ඉතින් මම හිතන්නේ අපේ පළවෙනි වීඩියෝ එකට සෙට් උනේ මේ අපේ එක්කින්. ඉතින් යාත් එක්ක අපි රිවර්ස් ටර්න් යන්න පටන් ගත්තා. ඉතින් මේ අපිත් එක්ක යන කට්ටිය හඳුන්වා දෙන්න බැරුණා. මේ ඉන්නේ මලිදු යවිෂ්කය. ඉතින් ඉස්සරහට යන කට්ටිය හම්බෙන තැන් වලින් මම හඳුන්වා දෙන්න. ඉතින් කොහොම හරි මෙයාලත් පොඩි වීඩියෝ ටිකක් අරගෙන ඉතින් ඒවත් එකතු කරා. ඉතින් මේ අපි දැන් සෑහෙන දුරට ඇවිල්ලා තින්නේ තව කිලෝමීටර් 5ක් 6ක් විතර තියෙන යන්න. ඉතින් මේ ටික මාර ලස්සනයි ඔයාලට පෙන්වන්න හිතනවා බලන්න. දැන් වෙලාව 2යි කාලයි. ඒකට මේ හරි බලන්න වෙනස. ඉතින් මේ හරිය පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් අතට මේ වීඩියෝ එක පොඩ්ඩක් හෙලවෙනවා පොඩ්ඩක් පාර සවුත්තේ හන්ද ඒවට බලන්න මාරම ලස්සනක් තියෙන්නේ මේ හරිය. ඉතින් වාහනත් සෑහෙන උඩක් තිබ්බ සෑහෙන තදපදේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඉතින් සපා වෙන්න කියලා ඉල්ලනවා වීඩියෝ එක හෙලවෙන එකට නා. මේ හරි ලස්සන ඇත්තටම වචන වලින් කියන්න බෑ ගිහින්ම බලන්න ඕනේ ඇස් දෙකෙන්ම. ඉතින් බලමු තවත් ඉස්සරහට වෙන විදිහනේ. අපි ඉස්සරහට බලමු වීඩියෝ එක යන විදිහ. ඉතින් මේ හරිය පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් ඒ ලස්සන අපි ඉතින් ටිකක් කරලා නවත්තලා ඒ ටිකත් බලන් ඉඳලා ඉතින් කැමරාන්න මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම කැමරාවට වීඩියෝ අනතත් S2කට පේන විදිහට වඩා මාරම ලස්සනයි. ඉතින්
ගිහින් බලන්න අනිවාර්යෙන්. මමත් මේ ගියේ පළවෙනිම වතාව. ඉතින් මාරම ලස්සන තිබේ. අනිවාර්යෙන් ආය දවසක යන්න ඕනේ. නිදහස් දවසක වෙනස් දවසක කට්ටිය නැත් දවසක. ඉතින් බලමු මෙදා ගොඩාක් සෙනග හිටියේ මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි එතන ටිකක් කළා ඉඳලා ආය යන්න ගත්තා. ඉතින් මේ යන ගමන් ඉන්නේ කොහොම බොහොම අමාරුවෙන් වාහන සෑහෙන වාහන ගොඩක් තිබ්බා. කොහොම අමාරුවෙන් කොහම හරි අපි ගියා ඉතින් උඩටම. ඉතින් රිවස්ටන් කිව්වම අපි හැමෝටම මතක් වෙන අන්නේ තැන. ඒ ටවර් එක තියෙන තැනට අපි මේ යන්න හදන ගමන් යන ගමන් ඉන්නේ. ඉතින් මේ පාරේ ගොඩාක් සෙනග හිටියා. ටිකට් ගන්න ඕනේ. ටිකට් ගන්න තිබ්බා. එතනවත් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මට මේ වීඩියෝ ටික කරන් දුන්නේ මලික්. thank you මචං. බෑ බෑ කියද්දි වීඩියෝ ටික කරන් දුන්නාට. ඉතින් කට්ටිය ගොඩක් ඉන්න දැන. ඉතින් බොහොම අමාරුවෙන් ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් කොහොම හරි අපි ටිකට් අරගෙන මේ ඇතුළට යන ගමන් කන්දේ. ඉතින් ඔතනින් අපි චුට්ටක් ඉස්සරහට හෙල්ලා අපි ෂෝට් කට් එකකින් යන්න තීරණය කරේ. මේ වික ගනි හෙල්මට් එක දාගෝ සාන්ද හෙල්මට් එක දාගන්න ආරක්ෂා කරගන්න අපි ෂෝට් කට් එක යන ගමන් ඉන්නේ. මේ මලි කොහෙද මේ අලිකට අස්සෙන් කියන්නේ ෂෝට් කට් එක අම්මා උඩල් මේක කෙටි පාරක් කිව්වට කෙටි පාරක්ම නෙවෙයි. අපි සෑහෙන දුර ආවා. ඒකෙත් අපි ඇතුලෙන් ආව කිලෝමීටරයකට ආසන්න දුර. ඉතින් ඒ කෙටි පාර ඇතුලේ කෙටි කොට කෙටිම නෑ. ඒ පාර ඇතුලේ අපි කිලෝමීටරයක් විතර ඇවිල්ලා පොඩි විවේකයක් ගන්න හිටියා. ඉතින් කට්ටියත් එක්ක නැවතිලා පොඩ්ඩක් හිටියා. ඒ ටික ඒ හිටපු තැන මාර ලස්සන 1000 වල පාසි බැඳලා මාරම ලස්සන තැනක් එතන. ඉතින් මට වචන වලින් කියන්න බෑ. ඉතින් අපි එතන චුට්ටක් වෙලා ඉඳලා අපි වේගයක් කරගෙන ඉතින් අපි යන්න පටන් ගත්තා. මොකද ගොඩක් හවස් වෙලා තිබ්බේ. අපිට රෑ වෙන්න ඉස්සලා ගෙදර යන්නත් ඕනේ. ඒ නිසා අපි එතනත් ගොඩක් වෙලා හිටියේ නෑ. පුංචි විවේකයක් අරගෙන තව උඩට යන්නත් තියෙනවා. අපි යන්න පටන් ගත්තා. ඉතින් අපි විවේකයක් අරගෙන මේ පාරේ මාර සෙනග ගොඩක්. කෙටි පාරක් වුණා කිව්වට ඒකේ ගොඩක් කට්ටිය යනවා. ඉතින් අපි සෙනග අතරින් පතර හෙමින් උඩට යන්න ගත්තා. ඉතින් තවත් කිලෝමීටර්ස් 3.5කට වගේ ආසන්න දුරක් අපිට උඩට යන්න තියෙනවා. මේ හැරි යද්දි ඇත්තට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒක මේ පරිසරය ඒකත් එක්ක. නමුත් ඉතින් එක දිගටම අඛණ්ඩ අපි සෑහෙන වේගකින් ගියා. ඒ නිසා ගොඩක් දුර යන්න අමාරුයි. ඉතින් අපි තවත් කිලෝමීටරයකට එකමාරකට වගේ දුරක් ගිහිල්ලා ආයෙ පුංචි විවේකයක් ගන්න පටන් ගත්තා. අපි නැවතිච්ච තැනට පොඩ්ඩක් එහායින් වතුර උල්පතක් තිබ්බා. මේ ඔයාලා දකින්නේ ඒක. ඉතින්
ඉතින් ඒ අපිට හිටපු තැනට එහා පැත්තේ තිබ්බ උල්පතේ වතුර හොඳ වතුරද මොන හරි වෙච්ච වතුරක්ද කියලාවත් අපි හෙව්වේ නැහැ. අපි සෑහෙන වතුර තිබ්බා හිටියේ. මම හරිත මලිත් අපි ඔක්කොමලා මේකෙන් වතුර බිව්වා. ඉතින් වතුර බීලා පුංචි විවේකයක් අරගෙන අපි ආයේ යන්න පටන් ගත්තා. Habibi, come to Sri Lanka. අපි ඇවිල්ලා ඉන්නේ සෑනුර. ඉතින් අන්න සෑනුරට ආවා. ඉතින් අපි සෑනුරට ආවා. ඉතින් ටිකක් හවස් වුණා. ඒකත් එක්ක අපි උතනින් හට්ට යන්න නැතුව ඉන්න තීරණය කරා. අපි ඉතින් මේ හරිය ටිකක් කළා ඉඳලා ෆොටෝ බින්දුර අරගෙන ටිකක් කළා හිටියා ඇත්තටම. ඉතින් ඒක ගත වෙච්ච විදිය තමයි ඔය තියෙන්නේ. ඉතින් බලන්න උතන. ඉතින් මාරව ලස්සනක් තියෙන එක වචන වලට ඇත්තටම ගන්න අමාරුයි. මොකද අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනක් තියෙන එතන. ඉතින් මම පළවෙනිම පාර වෙ ගියේ. ඉස්සර අනිවාර්යෙන් කට්ටිය අර දවසක යන්න ඕනේ. යනවා ඉක්මනින් යනවා. ඉතින් අපි හිටපු තැනින් පහළ තවත් පුංචි ලස්සන තැනක් තියෙනවා. අපි දැක්කා. ඉතින් එතනට අපි යන්න පටන් ගත්තා. ඉතින් මේ හරිය ගොඩක් කට්ටිය ටික කෑ ගහනවා. පොඩි ළමයි එහෙම. ඉතින් අනිවාර්යෙන් කට්ටිය net දවසක යන්න ඕනේ තැනක් මන්නම්. අපි කට්ටියත් එක්ක බහලා පල්ලෙහාට පොඩ්ඩක් ගියා. ඉතින් ඉතින් මම බැහැලා හෙමීට ගියා කට්ටිය ඉන්න තැනට. අපේ කට්ටිය මට කලින් ගියා හැබැයි. මම හෙමින් වීඩියෝ කර හෙමින් ආවේ. ඉතින් එතන කට්ටිය එතන ඇත්තටම මාර ලස්සන තැනක්. බලන්න මං ආව පාර අපි ආව පාර. ඉතින් අපේ පල්ලෙහා කට්ටිය ඉන්නවා. ඉතින් එතන ගොඩක් සෙනග හිටියා. එතන ඇත්තටම මාර ලස්සන තැනක්. කට්ටිය ෆොටෝස් ගහනවා. මම වීඩියෝ කරනවා. ඇත්තටම මට දැන් හිතෙනවා ඇයි අපි එදා ගියේ කට්ටිය අර දවසක යන්න තිබ්බේ කියලා. බලමු අනිවාර්යෙන් ඉස්සරහ දවසක යනවාමයි. ඉතින් මේ තන පේන්නේ මේ මානිකල කන්ද. ඊට පස්සේ මේ පැත්තේ කඳු පන්තියක් තියෙනවා. අර උඩ හරියට මේ හරියට වහිනවා වගේ. ඉතින් මේ පැත්තට
බහින සයිඩ් එකක් තියෙනවා. අපේ කට්ටිය ෆොටෝ ගහගෙන ඉන්නදී. අන්න ඉතින් මේක මේ හැටි මේ පේන බව මොරගහ ගන්ද ගොඩාක් දෙවි පේනවා. මාර ලස්සනක් තියෙන ඉතින් ඒක නම් ඇත්තටම වචන වලට ගන්න බෑ. හැම බලන්න ඕනේ මේක. අනිවාර්යෙන් සපත්තු දාගෙන එනවා නම් කූඩැල්ල ඇවිදින්න අමාරුයි. අනිවාර්යෙන් එනවා නම් සපත් දාගෙන එනවා. අප මේ වගේ දාන්න එපා ඉතින්. හරිද? ගේන් හැමතැන බෝඩ් ගහලා තියෙනවා ප්ලාස්ටික් එහෙම ගේන්න එපා කියලා. ඒක ගෙනල්ලා නැහිනාස්ති කරනවා. එපා ඉතින් අපරාධෙනේ. ලස්සන තැන්. මේ අපි රිවර්ස්ටන් උඩටම ගියේ නෑ. අර ටවර් එක ගාවටම ගියේ නෑ. දැන් ඉතින් ටිකක් හවස් වෙලා 4:25 වෙලාව දැන් ගෙදර යන්නත් ඕනේ. ඉතින් මේ අපි පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. අපේ කට්ටිය ඉස්සෙල්ලා ගියා. අපි දෙන්න පොඩ්ඩක් තරක් වුණා. ආයි මේයි. හතරයි 25 වෙලාව. බලමු. බහින ගමන් ඉන්නේ අපි පල්ලෙහාට. රිවර්ස්ටන් ගිහිල්ලා උඩට ගිහිල්ලා දැන් පහළට ඇවිල්ලා පල්ලෙහාට යනවා. දැන් මොනවත් කෑවේ නැහැ. ඉතින් මොනාරි කන්න බලමු. දැන් කෑමක් දාන්න කියලා තියෙන. කෑමක් ගෙනාපුවම ආයෙ හම්බෙන්න. ඔය කන්න දාන්න ඉතින් එහෙනම් කාලා සෙට් බලමු. අපි රයිස් එක ගත්තා. චිලි පේස්ට් තියෙනවා. තව මොනවද ජද්දයක් තියෙනවා. එහෙනම් අපි කාලා හම්බෙන්න. එහෙනම් අපි කාලේ ඉවරයි. මේ එහෙනම් අලුත් vlog එකක් හැමෝම subscribe
දැන් රෑ වෙලා තියෙන්නේ. යන්න හදන්නේ. අපි දැන් ගෙදර යන්න හදන්නේ. ඉතින් එහෙනම් රිවර්ස් ටර්න් බ්ලොක් එකක් මෙතනින් ඉවර ගන්න. වාහන යන සද්ද හරියට ඇහෙනවද දන්නේ නැහැ. එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එක දෙන්න අපේ channel එකත් එක්ක.